අද චූදවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවා මම කලින් වීඩියෝ එකේ කිව්වා වගේ ඩයිවර්ජන්ස් ගැන මම වීඩියෝ එකක් ගෙනවා මම කලින් මාකට් එකේ එක මාක් කරගත්තා නැත්නම් මගේ පහසුව සඳහා ඩයිවර්ජන්ස් එකකට ට්‍රේඩ් කරලා වින් කරන්න පුළුවන්ද? ඒ කියන්නේ කැපිටල් එක අනුව ප්‍රොෆිට් කරන්න පුළුවන්ද කියලා අපි මේ වීඩියෝ එකෙන් බලමු. හරි. ඒතකොට ඩයිවර්ජන්ස් ක්‍රිප්ටෝ මාකට් එකේ ට්‍රේඩ් කරලා වින් කරන්න පුළුවන් එක මෙතඩ් එකක් තමයි ඩයිවර්ජන්ස් කියලා අපි හඳුන්වන්නේ. ඩයිවර්ජන්ස් එකක් සරලව ගත්තොත් මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකකට යද්දී අපිට සෙල් ට්‍රේඩ් එක, ඒ කියන්නේ සෙල් ඩවුන් වෙනවා කියලා කන්ෆර්මේෂන් එකක් දෙන ට්‍රේඩ් එකක් තමයි ඩයිවර්ජන්ස් කියලා කියන්නේ. ඒ කියන්නේ ඩවුන් වෙන අප් මාකට් එක අප් වෙනවා නම් අපිට ඩවුන් කියලා ගන්න පුළුවන්. දැන් මේ මෙතනදී ඩවුන් එක වෙනවා කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. කන්ෆර්මේෂන් එක තමයි ඩයිවර්ජන්ස් කියලා කියන්නේ. එතකොට මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකකට යනවා නම් හරිතනින් අපිට අප් ට්‍රේඩ් එකක් ගන්න පුළුවන් විදිහට කන්ෆර්මේෂන් එකක් දෙන එක තමයි ඩයිවර්ජන්ස් කියලා අපි හඳුන්වන්නේ. ඩයිවර්ජන්ස් ගැන ඔයාලට පැහැදිලි කරන්න කලින් මම ඉස්සෙල්ලාම කියන්නම් ඩයිවර්ජන්ස් එකක් විතරක් බලලා අපිට ට්‍රේඩ් එකක් ගන්න බෑ. ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. ගත්ත කියලා ඒක හරි විදිහට කන්ෆර්මේෂන් එකක් දෙන්නේ නැහැ. ඒකට අපිට සාමාන්‍යයෙන් ට්‍රේඩ් එකක් දානවා නම් ඒකට අපිට අඩුම තරමේ කන්ෆර්මේෂන් දෙකක් හෝ දෙකකට වැඩියෙන් තියෙන්න ඕනේ. අනිවාර්යෙන් ඒ දේ නැතුව කිසිම වෙලාවකදී අපි ට්‍රේඩ් කරන්න යන්නේ අඩුම තරමේ Tamanට සැටිස්ෆයි වෙන කන්ෆර්මේෂන් දෙකක් හෝ තුනක් අපි බලලා තමයි ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ. මොකද ට්‍රේඩින් කියන්නේ තමයි රිස්ක් වැඩක්. ඒ රිස්ක් වැඩේට අපි ගොඩක් මුදල් දානවා, මුදල් ඩිපොසිට් කරනවා. සාමාන්‍යයෙන් ඩොලර් 100ක් 200ක් වගේ නෙමෙයි ඩොලර් 1000ක් 2000ක් වගේ ඩිපොසිට් කරනවා නම් ඔයාලට මන්ත්ලි සාමාන්‍යයෙන් ඩොලර් 500ක ගේම් එකකට යන්න පුළුවන් ස්පොට් වලින්. ස්පොට් වලින් කියන්නේ ස්පොට් බුල් රන් එකකදී අපිට ලොකු ඉන්කම් එකක් ගන්න පුළුවන්. හරියට අපි දැන් බලමු මාකට් එකේ ඩයිවර්ජන්ස් එක කොහොමද අඳුරගන්නේ කියලා. මේකට අපිට ඕනි වෙනවා ඉස්සෙල්ලාම අපගේ පාසු සඳහා ස්පයින් අපේ පාසු සඳහා ඉන්ඩිකේටර් දෙකක්. ඉන්ඩිකේටර් දෙකක් කියන්නේ එක ඉන්ඩිකේටර් එකක් තිබ්බනම් ඇති. මම ඔයාලට ඉන්ඩිකේටර් දෙකක් පැහැදිලි කරන්නම්. එකක් RSI ඉන්ඩිකේටර් එක, අනිත් එක RSI ඩයිවර්ජන්ස් ඉන්ඩිකේටර් එක. ඒක අපිට ට්‍රේඩින් view එකකින්ම නොමිලේ ලබා දෙන ඉන්ඩිකේටර් දෙකක්. අපි ඉස්සෙල්ලාම බලමු මේ ඉන්ඩිකේටර් දෙක අරගෙන මේ මාකට් එකේ හරි සරලව මේ ඉන්ඩිකේටර් එක ගන්න. අපි මෙතන මෙන්න මේ තියෙන ඉන්ඩිකේටර් බාර් එකට යනවා. මෙතන තියෙන ඉන්ඩිකේටර් බාර් එකට මේ බාර් එක ටච් කරාට පස්සේ මෙතනින් අපිට එනවා සර්ච් රිසල්ට් එකක්. අපි එතනින් සර්ච් කරන්න ඕනේ RSI කියලා. RSI මෙතන තියෙන ඉස්සලාම RSI කියලා ගමම relative strength index කියලා මෙන්න මේක. අපි ඒක තමයි ඉස්සලාම මේ ඩයිවර්ජන්ස් එක හරියට අඳුර ගන්න භාවිතා කරන ඉන්ඩිකේටර් එකක් විදිහට ගන්නෙ. ඊට පස්සේ ඒක මෙතනින් පාතින් වැටෙනවා. මෙන්න මේ ආකාරයට. මෙතන පල්ලෙහා බාර් එකෙන් ඔයාලට පේනවා මූවින් ඇවරේජ් එක වගේ මේ විදිහට මාකට් එකේ මූවමන්ට් එක, ඒ කියන්නේ කැන්ඩල් විදිහට නැතුව ලයින් එකක් විදිහට ගමන් කරලා තියෙනවා. දැන් අපි බලමු කොහොමද මේක අඳුරගන්නේ කියලා. හරි අපි ඉස්සෙල්ලාම බලමු සෙල් ඩයිවර්ජන්ස් එක. ඒ කියන්නේ මාකට් එක සෙල් වෙනවා කියලා කන්ෆර්මේෂන් එකක් දෙන ඩයිවර්ජන්ස් එක කොහොමද හරියට අඳුරගන්නේ කියලා. දැන් මාකට් එකේ මම මෙතන මාක් කරලා දිනවා ලයින් එකකින්. මාකට් එක මෙතනින් නම් මෙහෙම අප් වෙනවා, ආයෙ මෙතනින් මෙහෙම ඩවුන් වෙනවා, මෙතනින් අප් වෙනවා, ආයෙ මෙතනින් ඩවුන් වෙනවා. මේ විදිහට මාකට් එක ගමන් කරන්නේ අප් ට්‍රෙන්ඩ් එකකට. අපි ඒකට මෙන්න මේ වගේ වින් දෙකක් බලලා මෙන්න මෙහෙම ලයින් එකක් ඇද්දොත් මේ ලයින් එක මේ අතට මෙන්න මේ RSI ඉන්ඩිකේටර් එකේ ඒ ලයින් එකම මෙන්න මේ ආකාරයට පාතට මෙන්න මේ ආකාරයට පාතටක් තියෙනවා නම් අපිට එතන සෙල් ඩයිවර්ජන්ස් එකක් මාකට් එකේ පෙන්නුම් කරනවා. ඔයාලට මේක මෙහෙම එක්සැම්පල් විදිහට මෙහෙම පෙන්වනවා. මාකට් එකකට එක්සැම්පල් එකකට ගිහින් බලමු. ඒක ඔයාලට මම හිතනවා මෙහෙම මම ඇඳලා තියෙන එකට වඩා ඊටම සරලව ඉක්මනින් පැහැදිලි කරගන්න පුළුවන් වෙයි කියලා. අපි මාකට් එකේ ගිහින් බලමු. හරි මම එහෙනම් මෙතනින් BTC එකේ නැතුව වෙන coin එක සර්ච් කරගන්නවා Ethereum වගේ. එතකොට අපිට මෙතනින් එනවා අදාළ coin එක Ethereum USDT කියලා තියෙනවා. මෙතන හොයාගන්න ඕනේ Binance එකේ ට්‍රේඩ් කරනවා නම් spot crypto Binance කියලා තියෙන එක. මේක ටච් කරාට පස්සේ අපිට මෙහෙම එනවා මාකට් එකේ overview එක. මම මෙතන කොහොමද දාලා තියෙන්නේ සාමාන්‍යයෙන් ඩයිවර්ජන්ස් ඇත්තටම බලනවා නම් හොඳ කොහොම වගේ ටයිම් ෆ්‍රේම් එක තමයි. එතකොට අපිට කන්ෆර්මේෂන් එක කියන්නේ සාමාන්‍යයෙන් සාර්ථක වීමේ සම්භාවිතාවය සාර්ථකත්වය 50%කට වැඩියෙන් ගන්න පුළුවන්. ඒකට ඔයාගේ වින් රේට් එක
60-70කට වගේ දාගන්න පුළුවන් ස්පොට් වල. දැන් මම ෆියුචර් ට්‍රේඩ් ගන්න මම කියන්නේ මේ වගේ පොඩි මේ වගේ පළවෙනි වීඩියෝ දෙකක් තුනක් විතරක් බලලා ෆියුචර් ට්‍රේඩ් කරලා හරියන්නේ නැහැ. ඒකට සාමාන්‍යයෙන් සම්පූර්ණ පාඨමාලාවක්ම ඉගෙන ගන්න ඕනේ. පාඨමාලාවක් කියන්නේ knowledge එක තියෙන්න ඕනේ වල SMC, liquidity, ඊට පස්සේ imbalance, FPG, fair value gap, මාකට් එකේ ගොඩක් දේවල් තියෙන ඉගෙන ගන්න. ඒ දේවල් එක විශේෂයෙන්ම වැදගත්ම දේ විදිහට මම සඳහන් කරන්න කැමතියි. වෙලාව ට්‍රේඩින් වල වෙලාව ටයිම් එක ක්‍රිප්ටෝ මාකට් එකට වඩා ෆොරෙක්ස් මාකට් එකේ වෙලාව තමයි ගොඩක් දුරට මේ වින් කරන එක වින් කරනවද නැද්ද ලොස් වෙනවද නැද්ද කියන එක තීරණය කරන්න. ඒ කියන්නේ අදාළ වෙලාවට අදාළ ටයිම් එකට මාකට් එකේ වෙන මූවමන්ට් එක අනුව ට්‍රේඩ් ගන්න ගොඩක් වෙලාවට සාර්ථකත්වය වැඩි. හරි එතෙලියම් මාකට් එකේ මෙතන අපිට සෙල් එකකට ඩයිවර්ජන්ස් එකක් පේනවා. මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතන වික් එකට අපි ලයින් එකක් ඇඳාම ඒතකොට මෙන්න මෙතනින් මෙහෙම ලයින් එක තියෙනවා. මම ඉස්සෙල්ලා පෙන්නපු එක්සැම්පල් එකේ වගේ ආයෙ මෙතන තියෙනවා අපේ ඉන්ඩිකේටර් එකේ මෙන්න මෙතන වික් එකට ගත්තට පස්සේ මෙන්න මෙහෙම ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ඒක ලොකුවට ඔයාලට පේන්නේ නැහැ බට් මේක ලොකු කන්ෆර්මේෂන් එකක් නොවුනොත් මේ වගේ නෝමල් ආකාරයට පේනවා. මේවා මේ සම්පූර්ණයෙන් මෙන්න මෙතනින් මේ පහතරම ගොඩක් තියෙන්න ඕනේ. මේ වගේ පෙන්නනවා නම් අපිට එතන ඩයිවර්ජන්ස් එකක් තියෙන විදිහට ගන්න පුළුවන්. දැන් ඒ ගත්ත විදිහට හරියට මෙතනින් මාකට මෙන්න මේ පෙන්නපු දැනින් මෙතනින් පාතට සෙල් එකක් කරන් දෙන මෙන්න මෙතනින් පල්ලෙහාට. මෙන්න මෙතනින් පල්ලෙහාට අපිට සෙල් එකක් පේනවා. මෙන්න මෙතනින් පල්ලෙහාට ඩයිවර්ජන්ස් එක දුන්නාට පස්සේ මෙහෙම ඩවුන් වෙලා තියෙනවා. ඩයිවර්ජන්ස් එකට අනුව. එතන එක සැම්පල් අපි තව එක්සැම්පල් එකක් බලන්න යමු මේ ඉතිරියම් මාකට් එකේම. පොඩ්ඩක් එහාට එන්න පැහැදිලි එකක්. දැන් ඉස්සෙල්ලාම සෙල් දෙක තුනක් බලමු. පස්සේ බයි එක්සැම්පල් එක පැහැදිලි කරලා බලමු. මෙතන වලට තියෙනවා තම සාර්ථක සෙල් ට්‍රේඩ් එකක් සාර්ථකයි කියන්නේ ඒක අපිට හොඳට පේන එතන හොඳ සෙල් ඒ කියන්නේ ඩවුන් ඩයිවර්ජන්ස් එකක් තියෙනවා කියලා මෙන්න මෙතන වික් එකේ ඉඳන් මෙන්න මෙතන වික් එකට අපි මේ ලයින් එක අඳිනවා. එතකොට අපි බලමු ඉන්ඩිකේටර් එකේ අපිට ඒක කොහොමද පෙන්වන්නේ කියලා. ඉන්ඩිකේටර් එකේ මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතනටම බැලුවොත් මෙතන අපිට හොඳ ඩයිවර්ජන්ස් එකක් තියෙනවා ඩවුන් ට්‍රෙන්ඩ් එකකට. බලමු මේක මෙන්න හරියට මේ ගත්ත තැන ඉඳන් මාකට් එක තමයි සාර්ථක විදිහට හොඳ ඩවුන් එකක් ගිහින් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් අප් වෙලා ආයි ඩවුන් වෙලා මේ විදිහට මේක ඔයාලට ෆියුචර් වල තමයි ඉතින් මේ ඩවුන් ට්‍රේඩ් එකක් ගන්නවා නම් ගන්න ඕනේ. ස්පොට් වල මොකද ගන්න බෑ. ස්පොට් වල අපි බලමු බයි ට්‍රේඩ්. මම හිතනවා මේ එක්සැම්පල් දෙකක් ඇති වෙගෙන නැත්නම් තව එක්සැම්පල් එකක් අපි බලමු මාකට් එකේ. හරි තවත් ඉතිරියම් මාකට් එකේ මේ වගේම සෙල් ඩයිවර්ජන්ස් එකක් තියෙනවා. මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතනට අපි මේ වික් එක ඇඳා ඊට පස්සේ එතනට සාපේක්ෂව ඒ කියන්නේ හරිම කෙලින් ගන්නනේ. මෙතන ඉන්ඩිකේටර් එකේ මේ වික් එකට මෙන්න මෙතන ඩයිවර්ජන්ස් එකක් තියෙනවා. එතකොට ඒක සාර්ථකයි. එතනින් ගානට මාකට් එක ඩවුන් වෙලා තියෙනවා. බලා ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට මෙතනින් මෙහෙම පාතනම ඇවිත් තියෙනවා. සාමාන්‍ය ෆියුචර් වල මේ ට්‍රේඩ් එකක් දැම්මම 10% වගේ නම් අපේ 80ක විතර වින් රේට් එකක් ගන්න පුළුවන්. ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. 80ක ඔව් 20x වලින් දැම්මොත් එහෙම 100x වලින් දැම්මොත් එහෙම 140 විතර ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. එතෙරියම් එකේ මොකද ලොකු ලෙවරේජ් එකක් අපි යූස් කරන්න ඕනි හන්දා. මෙතන මෙන්න මේ ආකාරයට මෙතනින් මෙහෙම තියෙනවා. ඉන්ඩිකේටර් එකේ මේ ආකාරයට මෙතනින් මෙහෙම පල්ලෙහාට එක්කනකොට මේ දෙක තමයි මේ විදිහට තමයි අපි ඩවුන් ට්‍රෙන්ඩ් එකක ඩයිවර්ජන්ස් එකක් හරි විදිහට අඳුරගන්න. මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. අපි ඊළඟට බලමු බයි එකකට. ඒ කියන්නේ අප් ට්‍රෙන්ඩ් එකකට ඩයිවර්ජන්ස් එක හරි විදිහට අඳුරගන්නේ කොහොමද කියලා. හරි මෙතන අපිට තියෙනවා මම මේ ලයින් දෙකක් මාක් කරගත්තා. මෙන්න මෙතන වික් එකේ ඉඳන් මෙන්න මෙතනට අපිට ඩයිවර්ජන්ස් එකක් පේනවා. මෙතන ඉඳන් මෙතනට බයි ඩයිවර්ජන්ස් එකක්. ඒ වගේම ඉන්ඩිකේටර් එකේ මෙතන පල්ලෙහා ඉඳන් මෙතනට තියෙනවා. මම ඔයාලට ඒක අඳලා පෙන්නන්නම්. මෙන්න මේ වගේ දෙපැත්ත ලයින් දෙකකින් මාක් කරගත්තොත් ඔයාලට ලේසි මාකට් එකේ ඒ කියන්නේ ඉන්ඩිකේටර් එකේ හරියට විදිහට හොයාගන්න. අලුතෙන් එන කෙනෙක්ට මේ වගේ දෙපැත්ත ලයින් දෙකක් ඇඳගන්න ඉතාමත් පහසුවක් වෙයි කියලා මම හිතනවා. ඒ නිසා මම ඔයාලට ඒක පෙන්නන්න ඕන නිසා මම ඇඳගත්තේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ඉඳන් මෙතනට මේ ආකාරයට මෙතන ඉඳන් මෙතනට මේ පහතට ඉන්ඩිකේටර් එකේ සහ මාකට් එකේ
අප් ට්‍රෙන්ඩ් එකකට ඩයිවර්ජන්ස් එකක් තියෙනවා. ඒතකොට අපිට පුළුවන් මෙන්න මේ හරියෙන් විතර එන්ට්‍රි එකක් ගත්තා නම් මෙන්න මෙතනින් ගෑන්නේ මෙතන මෙච්චරක් අප් වෙලා ආයෙත් මාකට් එක ඩවුන් වෙලා බට් ආයෙත් එක ලොකු ප්‍රොෆිට් එකකට ගිහින් ප්‍රොෆිට් එක කියන්නේ අප් එකකට ගිහින් තිනවා. සමහර විට මෙතෙන්දී ඔයා ට්‍රේඩ් එකක් ගත්තා නම් ෆියුචර් වල බයි ට්‍රේඩ් එකකට ඔයා කොහොමද ස්ටොප් ලොස් එකක් තියන්නේ මෙන්න මේ හරියෙන් නිසා මෙන්න මෙතන යට ලෝ එකට පොඩ්ඩක් පාතින් ස්ටොප් ලොස් එකක් තියෙන නිසා මේ ඩයිවර්ජන්ස් එකෙන් ඔයාව ස්ටොප් ලොස් කරලා නැහැ. ස්ටොප් ලොස් එක ළඟටම ඇවිල්ලා ආයෙ අප් වෙනවා. ඒ කියන්නේ මේ වගේ ගොඩක් දේවල් සිද්ධ වෙනවා මාකට් එකේ. ඒ කියන්නේ සපලක් කරලා ස්ටොප් ලොස් අරගෙන අප් වෙනවා. එහෙම නැත්නම් ස්ටොප් ලොස් එක ළඟට ඇවිල්ලා අපව අප් වෙනවා. එතකොට ඔයා කලබල වෙලා මෙන්න මේ හරියට ඩවුන් වීගෙන ඉඳලා ඔයා ක්ලෝස් කරොත් ඔයාගේ එතනින් වින් රේට් එක නැති වෙනවා. වින් රේට් එක වගේම ඔයාගේ ප්‍රොෆිට් එකත් සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. එතකොට ඔයාගේ කැපිටල් එකට ලොකු ඩැමේජ් එකක් කරනවා. මම නම් රෙකමන්ඩ් කරන්නේ බයි ඩයිවර්ජන්ස් බලලා ඔයාලා මාකට් එකේ BTC බුල් රන් එකක් යද්දි අදාළ කොයින් එකේ බයි එකක් ගන්න ස්පොට් වල සාමාන්‍යයෙන් ඩොලර් 500ක ස්පොට් එක කොයින් එකක් බයි කරොත් ඔයාලට සාමාන්‍යයෙන් මම මේ ගෑන් එක යන්න දවස් බලමු මෙතන ඉඳන් මෙතන දවස් කොච්චර ගිහින් තියෙනවද කියලා මේ බයි එක යන්න. මෙන්න මෙතනට දවස් 17යි. ඒ කියන්නේ මාසයකට කිට්ටු වෙන්න. ඒතකොට 115ක අප් එකක් ගිහින් තියෙනවා. එහෙම වුණොත් ඔයා ඩොලර් 100ක් වගේ දැම්ම නම් අඩු විදිහට ගත්තොත් ඔයාලට දවස් 17ට බොරු කියන්නේ මම ඇත්ත කියන්නේ ඩොලර් 100ක් දැම්ම නම් ඔයාලට මෙතනදී ඩොලර් 15ක ප්‍රොෆිට් එක තමයි එන්නේ. ලොකු ප්‍රොෆිට් එකක් නොවෙන්න පුළුවන්. බට් ස්පොට් වල රිස්ක් එක අඩුයි. මෙතන තිබ්බොත් ඔයාලට ඇත්තටම රිස්ක් එක එන්නේ ඩොලර් 2ක විතර පොඩි රිස්ක් එකක්. ස්ටොප් ලොස් එක අනුව මෙන්න මේ වගේ මේ හරියම ස්ටොප් ලොස් මාකට් එක අපෝ ඩවුන් වෙද්දි කොහොමද අපි ස්පොට් කරත් ඉස්සෙල්ලා යූස් කරා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයා ස්පොට් වල ඔයා ට්‍රේඩ් කරන්න පුළුවන්. අපි ෆියුචර් ට්‍රේඩ් කරනවා වගේම. හැබැයි බයි විතරයි ගන්න පුළුවන්. ඒ කියන්නේ මාකට් එක අප් වෙනවා කියලා විතරයි අපිට ගන්න පුළුවන්. සෙල් වෙනවා කියලා ගන්න බෑ. මට මේ දවස් 14ට ඩොලර් 15ක විතර ප්‍රොෆිට් එකක් එනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඩොලර් 100ට ඩොලර් වාඩ වෙනවා නම් ඩොලර් 15ක්. ඔයා ගණන් හදලා බලන්න. ඩොලර් 1000ක විතර කොයින් එකක් බයි කරා නම් වාඩ මේ දවස් 14 යම් කිසි ප්‍රොෆිට් එකක් එනවා. ලොකුවට හොයන්න යන්න නම් ලොකුවට කැපිටල් එකක් ඕනේ. ඒ වගේම මොන දේ කරන්නත් හරියට මුලින් ඉඳන් නොලෙජ් එක නිවැරදිව තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් බෑ. ලොකු කැපිටල් එකක් තිබ්බ කියලා බෑ. වාට හරියට නොලෙජ් එක නැත්තම් නොලෙජ් එක තිබ්බා කියලා බෑ. වාට මේක සල්ලි හොයන්න හරියට මනි මැනේජ්මන්ට් රිස්ක් මැනේජ්මන්ට් ඊට පස්සේ අදාළ ෆන්ඩ් එකකුත් ඕනේ. ඉතින් ෆන්ඩ් එක කියන්නේ සාමාන්‍යයෙන් ඩොලර් 1000කවත් අඩුතරමේ ෆන්ඩ් එකක් තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි වාට මේකේ ලොන්ග් ටර්ම් ගමනක් යන්න පුළුවන් වෙන්නේ. හරි මෙතනත් ඒ වගේම බයි ට්‍රේඩ් එකක ඩයිවර්ජන්ස් එකක් තියෙනවා. අපි හිතන මාක් කරලා ඉමු. මෙතනින් මේ ලයින් එක ඇඳගත්තා. මම මෙතනින් මේ ලයින් එක මාක් කරගත්තා. දැන් අපි බලමු මෙතන ඩයිවර්ජන්ස් එකක් අපිට බලා ගන්න පුළුවන්ද කියලා. අප් ට්‍රෙන්ඩ් එකට. මෙන්න මෙතන වික් එකට. ඒ වගේම ඉන්ඩිකේටර් එකේ මෙතන පාතට එතකොට හරි මෙතන ඔයාලට පේනවා මාකට් එකේ මෙතනට මෙහෙම ලයින් එක අපි අඳගත්ත මේ ආකාරයට ඉන්ඩිකේටර් එකේ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට මෙහෙම තියෙනවා. මෙන්න මේ වගේ තැන්වල තමයි දැන් බයි ට්‍රේඩ් එකක් ගන්න. එහෙම බැලුවොත් හරියට මෙන්න මේ හරිය විදිහට ඔයා බයි එකක් ගත්තොත් ආයෙත් ඔයාගේ නැවත පාරක් ස්ටොප් ලොස් එක ළඟටම මාකට් එක එනවා. මම පෙන්නන එක මාක් කරලා මෙන්න මෙහෙම ස්ටොප් ලොස් එක ළඟටම ඇවිල්ලා මාකට් එක සාර්ථක විදිහට බයි වෙලා තියෙනවා. ඒ කියන්නේ අප් වෙලා තියෙනවා. මේ හරිය ඉඳන් මේ හරියටම ඉතින් මෙතනටම අප්පයා ගිහින් තමයි ඊට පස්සේ තමයි මාකට් එක ඩවුන් වෙලා තියෙන්නේ. මම හිතනවා මේ එක්සැම්පල් එක ඔයාලට ඇති වෙයි කියලා ඩයිවර්ජන්ස් එකක් හරියට අඳුරගන්න. එහෙම අඳුරගත්ත කියලා ඔයාලා මේක ට්‍රේඩ් කරන්න යන්න එපා. ස්පොට් වල ප්‍රශ්නයක් නැහැ. මම ඒතකොට රෙකමන්ඩ් කරනවා ඔයාලට මේකට අදාළ ටයිම් ෆ්‍රේම් එක පොහව කියලා. පොහව වගේ ලොකු ටයිම් ෆ්‍රේම් එකක ඩයිවර්ජන්ස් සාමාන්‍ය වැඩ කිරීමේ සම්භාවිතාවය වැඩි. මොකද ලෝ ටයිම් ෆ්‍රේම් එකක් ගත්තොත් ස්පොට් වල ලෝ ටයිම් ෆ්‍රේම් මදි. අනුසාරමේ 1 day 1 week 1 month වගේවත් බලන්න ඕනේ ඩයිවර්ජන්ස් එක. normally මම අර කිව්වා වගේ ඔයාලට පොඩි ඉන්කම් එකක් ගන්න නම් සාමාන්‍යයෙන් පොහව විතර බලලා ඩයිවර්ජන්ස් එක. ඒකට ඔයාලට සාමාන්‍යයෙන් දවස් දෙකකට ඩොලර් 10ක් වගේ හොයාගන්න බැරි කමකුත් නැහැ. එහෙම පුළුවන්. එහෙම ගන්න නම් ඉතීරියම් වගේ නෙමෙයි. ඔයා බලන්න ඕනේ පික්සල් වගේ කොයින් එක. පික්සල් කොයින් එකේ මූවමන්ට් එක හොඳයි. ඒ වගේම මේකේ අපිට හම්බෙන ප්‍රොෆිට් එක වැඩි. ඒ කියන්නේ පොඩි මූවමන්ට් එකකින් ලොකු ප්‍රොෆිට් එකක් හම්බ වෙනවා ස්පොට් වල බයි කරා. ඩොලර් 100ක් බයි කරලා දවස් 100ක ප්‍රොෆිට් ගෑන් එකක් ගත්තොත් ඩොලර් 10ක් හොයන්න පුළුවන්. එහෙම මම හොයපු තැන් තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම් ඒවා. පස්සේ වීඩියෝ වල දැම්ම මම කියන්නේ ඔයාලට ට්‍රේඩ් කරන්න ඊට පස්සේ මේක ඩිපොසිට් කරන්න දැම්ම පටන් ගන්න. එහෙම කිසිම දෙයක් මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද සම්පූර්ණයෙන් මේක ඉගෙන ගන්න මාගෙත් එක රැඳිලා ඉන්න. මම ඔයාලට මුලින් ඉඳන්ම මම දාන්න දේ මම දාන්න මිලේම
කිසිම මුදලක් අය කරන්නේ නැතුව මම දන්න සම්පූර්ණ දෙම ඔයාලට මුලින් ඉඳන් පැහැදිලිව සරලව කියා දෙනවා. මගේත් වැරදි ඇති අඩුපාඩු ඇති. මගේ වැරද්දක් දැක්කොත් අඩුපාඩුවක් දැක්කොත් කමෙන්ට් එකක් දාන්න. අලුතින් පටන් ගන්න channel එක grow කරගෙන යන්න ඔයාලගෙන් support එකක් බලාපොරොත්තු වෙනවා. වීඩියෝ එක හොඳයි නම් subscribe කරලා share කරන්න.